කේම්පේ පාරට එන්න නැත්නම් කළු පාරට යන පාරේ හම්බෙන තවත් සුන්දර දියැලක් ඔයාලට තමයි අද අපි යන්නේ. ඉතින් මේ දියැල්ල හරි ලස්සනයි. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් පරිසරයේ රස විඳින්න නම් ගොඩක් ඈත් වෙලා තමයි මේ දියැල්ල තියෙන්නේ. ඉතින් ඒකට හේතුව ගොඩක් අඩු පාරයින් වෙන්නේ මේ දියැල්ල තියෙන්නේ. හැබැයි කේම්පේ කළු පාරේ යන ගොඩක් අය මෙතන සමහරක් කට්ටිය ගිහිල්ලා යනවා. සමහරක් කට්ටිය නම් දන්නේ නැති හින්දා යනවා. මේ දියැල්ල හරි සුන්දර දියැල්ල. මේකේ ලැබෙන එක කොනක තමයි මේ දියැල්ල පිළිලා තියෙන්නේ. මේ දියැල්ලේ වැස්ස දවස්වල ඇතර වතුර වැඩි. ඒ වගේම දියැල්ලෙන් පල්ලෙහාට ගලා බසින වතුර ප්‍රමාණය වැඩි වෙනවා. මොකද මේකේ ඉන්නේ කළු පාන සහ කේම්පි වාඩි පැත්තේ ඉඳලා. ඒතකොට මේ දියැල්ල වතුර විශාල ප්‍රමාණයක් එනවා. ඒ වගේම එතන නැචරල් ෆොන්ට් එකක් වගේ තියෙනවා නාන්න පුළුවන්. හැබැයි කළු පාට තමයි පේන්නේ. සමහරක් විදේශවාසීන් විශ්වාස කරන මේක අඩි 30කට යටයි කියලා. ඉතින් මේක පුරාවෘත්තයක් තියෙනවා. අපි ගොඩක් මිනිස්සු කියන මෙතනින් මැරුණා වගේ ඒ වගේ දේවල් තියෙනවා. මෙතනින් උඩ ඉස්සර ජනාවාස තිබිලා තියෙනවා. නමුත් මේ දියැල ඇත්තට සුන්දර දියැලක්. දැන් අපි දියැලට ඇවිල්ලා ඉවරයි. ඉතින් දියැල්ල තමයි ඔයාලට පේන්නේ. ඉතින් මේ දියැල්ල ගොඩක් අර කලින් කිව්වා වගේ වැස්ස දවස්වල මේ දියැල්ල ඊට වඩා වතුර ප්‍රමාණයක් එනවා. හරි පැහැදිලි වතුර ටිකක් තියෙන්නේ. ඉතින් අද දවස් නම් ලොකු වැස්සක් නැති හින්දා වතුර පොඩ්ඩක් අඩුයි. හැබැයි ඒ සුන්දරත්වය කියලාදී අඩුවක් දිනා නැහැ. ඉතින් මේ දියැල්ලට කේපි වාඩියට යන අතරේ ඇවිල්ලා යන්න. ඉතින් බලන්න මේ සුන්දරත්වය විදලා යන්න පුළුවන්.